ආයුබෝවන් ළමයි. මට ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මොකක්ද ටීචර්? හෙට අපි ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් යනවා. හෙට ඕගොල්ලෝ 4 වෙනි ඉස්කෝලේ ගාව ඉන්න ඕනේ. මොකද අපි 4:00ට පිටත් වෙනවා. හා ටීචර් අපි එන්නම්. අවශ්‍ය කරන බඩු ඔක්කොම ටික ගේන්න ඕනේ. හා ටීචර්. ඔබ උදෑසනක් වේවා ටීචර්. කියලා ඉවර වුණා විතරයි තව එකෙක් ආවා. දැන් තමුන් දන්නවද යන්න ඕනේ වෙලාව? ඔව් ටීචර්. මම පාන්දර 2 වෙනි ඉස්කෝලේ ගාවට එන්න. කවුද තමුන්ට කිව්වේ පාන්දර 2 වෙනි ඉස්කෝලේ ගාවට එන්න ඕනේ කියලා? අන්න අර ගොන් තරුෂයා තමයි ටීචර් කිව්වේ. අඩුම තරමේ තමුන් දන්නවද යන්න ඕනේ තැන් ටිකවත්? ඔව් ටීචර්. කොහෙද? ජොනීලගේ කිරියප්පොච්චිලගේ ගෙදර නේද යනවා කියලා කිව්වේ. කිරියප්පොච්චිව නැත්තම් පැණියප්පොච්චිව හරි ඕන දවසක තමුන් බලා ගන්නවා. දැන් මේ කියන දේවල් වලට අවධානය දෙන්න. හා ටීචර්. ටීචර් අහන්න අමතකුණානේ. කීයටද මම එන්න ඕනේ? පාන්දර 4ට. දැන් පෙළ ගන්න සිංහල පොතේ 5 වෙනි පාඩම. හෙලෝ කවුද? හා සර්. ළමයි ප්‍රින්සිපල් සර් මට එන්න කිව්වා මම යනවා. කෑ ගහලා අහුවෙන්න එපා. ආයුබෝවන් ළමයි. මිස් ආවද? මම මිස්ට කතා කරේ ළමයින්ට අරක කිව්වද කියලා. ඔව් සර් චාරිකාව ගැන මම ළමයින්ට ඔක්කොම විස්තර ටික කිව්වා. ගේන්න ඕනේ බඩු ටිකක් කිව්වද? ඔව් සර්. මම තීරණය කරා අධ්‍යාපන චාරිකාව ගිහිල්ලා එන ගමන් පොඩ්ඩක් මේ ළමයින්ව මූදු වෙරළට එක්කන් යන්න. ඒක නම් හොඳයි සර්. එහෙනම් මිස් දැන් ගිහිල්ලා මූදු වෙරළට යන එක ගැනත් කියන්න. හා සර්. ආයුබෝවන් ළමයි. සර් කිව්වා අපි ට්‍රිප් එක ගිහිල්ලා එනකොට මුහුදු වෙරළ බලන්න ඕනේ කියලා. මරුනේ ටීචර්. ළමයි බෙල් එක ගැහුවා. දැන් ඕගොල්ලෝ ගෙදර යන්න පන්තිය ඉවරයිනේ. මමත් දැන් යන්න ඕනේ. අම්මේ. පුතා ආවද? ඔව් අම්මේ අපි හෙට ට්‍රිප් එකක් යනවා. හොඳයිනේ පුතේ. හෙට උදේ 4 වෙද්දී එතන ඉන්න ඕනේ. 3:00 විතර වෙද්දි මාව නැකිටවනවද අම්මේ? හා පුතේ. දැන් පුතා ඇඟ සෝදගෙන බත් කන්නකෝ. හා අම්මේ. දැන් පොඩ්ඩක් නිදා ගන්න ඕනේ. ට්‍රිප් එක යනවා කියලා මතක් වෙද්දි නිින්ද යන්නෙත් නෑ මට. කිරියා පුතේ. අප්පෝ
බලාගෙන ඉන්න කැත විතරක් කිව්වනම්කෝ මං නිින්ද යන්නේත් නෑ කියලා. කිරියා නේ මෙයා නැගිටින්නේ නෑ මං යනවා යන්න. මේ මොහොතේ කිරියා මහතා සැතපෙන බැවින් කරුණාකර පසුව අමතන්න. කිරියෝ ඔයා යන්න නැත්ද ට්‍රිප් එකටක් ගාලා නැගිටලා එනවා. මොන ට්‍රිප් එකද? අයියකෝ අර අද යනවා කිව්ව ට්‍රිප් එක. උටා. අම්මේ ඇයි අම්මේ මාව නැගිටෙව්වේ නැත්තේ? අම්මේ මං යනවා. පොඩ්ඩක් ඉන්න කෑම කරන් යන්න. කො දෙන්න අම්මේ කෑම එක. ගන්න පුතේ. මං යනවා අම්මේ මට පරක්කු වෙලා. පුතේ පරිස්සමෙන් යන්න. මමත් යනවා වැඩ ගොඩ ගැහිලා. ළමයි ඔක්කොම ඇවිල්ලානේ ඉන්නේ. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා බස් එකට නගින්න. ඊචේ තාම කිරියාවේ නෑනේ. එකට කරන්න දෙයක් නෑ ළමයි. ඔයාව දාලා තමයි යන්න වෙන්නේ. එහෙනම් දැන් ඕගොල්ලෝ ගිහිල්ලා බස් එකට නගින්නකෝ. ඒ ළමයා තාම නෑනේ. එයා දෙන්නේ නැද්ද දන්නේ නෑනේ අපි යනවා. බස් එක යන්න එපෝ. මං එනකන් ඉන්නෝ. ළමයි ටක් ගාලා බැහැ ගන්න. ඇයි ඔයා එන්න පරක්කුනේ? පොඩ්ඩක් නින්ද ගියා. මෙතන මරුනේ. ඔව් මට කියන්න අමතක වුණානේ. මෙතෙන්ට හැමදාම හිම වැටෙනවා. මෙතෙන්ට අපි කියන්නේ හිම තැන්න කියලා. ළමයි ඔක්කොම මගේ පස්සෙන් එන්න. මේක තමයි තනි සුදු බිල්ඩින්. එන්න ළමයි මගේ පස්සේ. මේක තමයි ළමයි කළු මුහුද. ටීචර් කළු මුහුද කිව්වට මේක කළු නෑනේ. රෑටද මේක කළු වෙන්නේ? මෝඩ ළමයා. හැමදාම මොකක් හරි කිව්වම ගොන් කතාවක්මයි කියන්නේ. මේ YouTube channel එක subscribe කරන්න.